Welcome to the Basai My YouTube channel. වීඩියෝ එක බලන ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අද වීඩියෝ එකෙන් ලියුළුවස්සක් හරියටම තියන්නේ කොහොමද කියලා අපි පෙන්නනවා. මුලින්ම අපි උළුවස්ස රිංගවන්න පුළුවන් විදියට බිත්තිය කඩා ගන්න ඕනේ. කටුවයි මිටියයි අරන් අතින් කඩා ගන්නත් පුළුවන්. ඒත් ඉතින් අඩුව තියෙද්දි අත පුච්ච ගන්න මොකටද? අපි නම් හිල්ටියෙම බිත්තිය කඩා ගත්තා. ඊට පස්සේ අපි උළුවස්ස යට කඳන් දෙක කොන්ක්‍රීට් එකට සම්බන්ධ වෙන තැන් දෙක අඟලක් විතර ගැඹුරට හිල් කරගන්නවා. ඒකත් අපි හිල්ටියෙම තමයි හිල් කරගත්තේ. ඊට පස්සේ අපි උළුවස්සට අවුල් පාස් සම්බන්ධ කරනවා. මේ විදිහට උළුවස්ස කඳේ උඩයි යටයි සමාන දුරකින් තමයි මේවා තියලා එන ගහගන්නේ. පේනවා නේද එන ගහන විදිය? එන ගහද්දි මිටියට ඇඟිල්ල එහෙම තලාගෙන බලන්න. පුදුම සනීපයක් දැනෙන්නේ. මේ අවුල් පාස් කඩෙන් ගෙද්දී ඉන්නේ යූ හැඩයකට. ඒකෙන් එක පැත්තක් දිග අරගෙන එල් කරගෙන ඒ දිග අරගත්ත පැත්තෙන් එන සිදුරක් හදා ගන්න ඕනේ. ඒක මොකටද කියලා ඔයාලට මේ වීඩියෝ එක අවසානට බැලුවොත් තේරුම් ගන්න පුළුවන්. උළුවස්ස උඩ පැත්තේ තියෙන මේ කූඤ්ඤ කෑලි ටිකත් මේ විදිහට කපලා දාන්න ඕනේ. ඒවා ටික අපි කපන්න අත්කේතක් පාවිච්චි කරා. ඊට පස්සේ උළුවස්ස බිත්තියට රිංගව ගන්න ඕනේ. මේ පෙන්නන විදිහට නූලක් ගහලා බිත්තිය දික් නූල් කරලා උළුවස්සේ කඳන් දෙක නූලට ගෑවෙන නොගෑවෙන විදිහට අපි හදා ගන්න ඕනේ. එහෙම කරාට පස්සේ වැඩ ටික ඉවරයි. ඉවරයි කියලා හිතුවේ. දැන් තමයි වැඩ ටික පටන් ගන්නෙ. ඊට පස්සේ කූඤ්ඤයකින් උළුවස්ස උඩින් ලින්ටලයට తాවකාලික සවි කරගෙන ලෙවල් බටෙන් උළුවස්සේ තට්ටුව ලෙවල් කරගන්න ඕනේ. ඊට පස්සේ උළුවස්සේ කඳන් දෙක උඩින් කූඤ්ඤ කෑලි දෙකක් හිර කරගෙන පහළට ළඹ කරගන්නවා. අපි මේ හිර කරන උළුවස්සේ ලින්ටලේ අතර ඉඩ අඩු හින්දා කූඤ්ඤ වලින් පහසුවෙන් හිර කරගන්න පුළුවන්. බිත්ති උඩට බැඳලා නැත්තම් මොකද කරන්නේ? ඒ වෙලාවට තමයි ලනු දාලා හිර කරගන්නේ. මේ විදිහට ළඹ කරද්දී උළුවස්සේ කඳන් දෙක ඇතුල් පැත්තෙනුත් ළඹ දාලා බලන්න ඕනේ. මොකද ඉතින් උළුවස්ස පරස් ගිහින් තියෙන්න පුළුවන්. ඒ විදිහට බලද්දී පරස් ගිහිල්ලා නම් උළුවස්ස කඳේ පිටපැත්තෙන් කූඤ්ඤයක් ගහලා පරස් අරගන්නත් පුළුවන්. මේ විදිහට නූලටයි ළඹේටයි ලෙවල් බටේටයි උළුවස්ස හරියටම තියාගෙන බදාම හිර කරගන්න තමයි තියෙන්නේ. උළුවස්ස හිර කරන්න ගන්න බදාම එක පහට එක අනුපාතයට. ඒ කියන්නේ වැලි කොටස් 5කට සිමෙන්ති කොටස් එකක් එන විදිහට තමයි අපි සකස් කරගන්න ඕනේ. මේ විදිහට උළුවස්ස හොඳින් හිර වෙන විදිහට උළුවස්සයි බිත්තියයි අතර හිඩසට බදාම හොඳින් කවා ගන්න ඕනේ. මේ විදිහට හිර කරගන්න බදාම හොඳින් සවි වුණාට පස්සේ උළුවස්සේ රඳවපු අවුල් පාස් කොන්ක්‍රීට් යන මගින් බිත්තියට හොඳින් සවි කරගන්න ඕනේ. අන්න ඒ විදිහට කොන්ක්‍රීට් යන ගහන්න තමයි අවුල් පාස් වල එන සිදුරක් හදා ගන්න ඕනේ කියලා මම කිව්වේ. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලා තවමත් Basai My YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ගන්න. එහෙනම් ඉක්මනටම මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.